right සියලුම දෙනා විනාඩියක් අවසන්යි S2 කොහොම වහගන්න ඔය විදිහටම ඉන්න ගමු අතාරින සියලුම දේවල් වල තියෙන අපේ බෝතල් සියල්ලම අතුරු දීලා S2 හොඳට පදකට වහගන්න අපේ අමුණක් මේ දේ කරන්න බම්මලාට දෙන්නේ බැලුවා දැන් මං කෙනෙක් විතරයි ඇහෙන්නේ මම මෙච්චර වෙලාවක් කිව්වා වලට ජීවිතය ආරක්ෂා වෙන්න අපච්චි කෙනෙක් වගේ අම්මා කෙනෙක් S2 පියාගන්න මගේ රත්තරන් අම්මා අද මේ වෙලාවේ කොතන ඉන්නවද දන්නේ නැහැ මම කිව්ව රටේ ඉන්නම් මං හිත ගොඩක් මහන්සි වෙනවත් ඇති එයා දුන්න ජීවිතේ මං ආරක්ෂා කරගන්නවා හරි මාව දාන්න කියලා කියන්න මගේ අම්මා කමක් නැහැ මට ජීවිතයක් දීලා මං ඒක පරිස්සම් කරගන්නවා මොහොතක් කල්පනා කරනවා හිතේ ඔයා පුංචි කාලේ ඔයාව බිහි කරන්න ඇඳ දිගටම අල්ලගෙන කෑ ගහද්දී මේ ලෝකේ තියෙන ලොකුම වේදනාව තමයි ප්‍රශ්න වේදනාව ඒක විඳිනවා පුතා ඔයාගේ අම්මා ඔයාව අරගෙන මස් ඇදල්ලක් වගේ අම්මගේ කුසලෙ තියද්දී ඒ අම්මා හිතෙන්නේ නැහැ මොකටද මම කියන වෙන පොල්ලේ එක කරන්නේ මම කොල්ල මත්තාවේ කවදාවත් දෙන්නේ නැහැ S2 වහගෙන කල්පනා කරන්නේ මට ජීවිතේ වැරදුණු තැන් ඇතිවෙන්නේ මට ජීවිතේ වැරදුණු තැන් ඇතිවෙන්නේ අපි හදාගමු ඔයා නිසාමයි ආයම් තැනකට ගියේ පුතේ. ඔයා බඩගින්න ඉන්නවා බලන්න බැරිකමටයි ගියේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මයි. උඹලා වෙනුවෙන් ජීවිතේ නොසෑහෙන දුක් විඳින තිරස අම්මලා තාත්තලා. අද පිටිපස්සේ වලත් බලාගෙන ඉන්නවා. කමි කරන්නේ කිසිම මොහොතක. අචරියක් දෙන්නේ කතා කරනවා. වාව රැකගන්න ඔයා විසින් රැකගන්න. අන්න ගමු. දේශවන් සමරා මට පසුතැවුණා කියනකට වඩා හොඳයි මගේ රත්තරන් මුතේ අද පොඩ්ඩක් තීරු ගමු අපි. අද කුරුරටවත් යන්නේ නැතුව ඇවිල්ලා ඉන්නේ. ඔව් අරගෙන යන්නේ. වෙනස් කරගමු ජීවිතය පිළිගන්න. ඔයා එහෙම අම්මට තාත්තට කෑ ගහන වෙලාවකට වෙන කොල්ලෙක් ඉන්න වෙන මිනිහෙක් ඉන්න. ඔව් වැඩක් නෑ මගේ අහන්න එපා කියලා. මිස්සු අසල එනවා අපේ. බැරි ඉපදිනවා මිස්සු. පොඩ්ඩක් වෙනස් කරගන්න අද ජීවිතේ හිතන විදිහ වෙනස් කරගන්න. ඉතින් වතුර පුරක් දෙන්න. බත් එක බෙදාන ගන්න යන්න බත් ටික බෙදලා දෙන්න. ඒ හැටි. ඇසුතහනන්ද ඔය අස්සලා මෙච්චර දින කඳුළු අතර මුදේ S2 පියාගෙන කල්පනා කරන්න. අපි අද වෙනස් වෙන ටිකක්. අම්මා කොතන හිටියත් ඇත්තටම යන්නේ නැත්තේ ඔයා නිසා. අපි අද වෛර නොකර ඉන්නේ. සමහර අයට මම කියන්නේ අපච්චි මොන දේවල් කළත් ඔයාලගේ ජීවිතේදී අපි අද වෙනස් වෙන ටිකක්. හැබැයි ඔයාලට මෙහෙම කියන්න පුළුවන් නම් මහලු වී ගල් දැම්මේ නැතිනේ.
ඉරට පවරා සැලෑ සම්පන උලඟ තුගෙතක් පිදුණු වෙනකට ඉතිල් ගස්කන් වහනෙක් වන කලක අතරට හිතේ සතුටේ හිතු මතේ මන් ලහුරු වස්සන අම්මා අප්පච්චි විදින සොහොනන්ත පිටට බාලුව තමයි ලස්සන. ඔයා දන්නවද උඩට වෙලා බලන් ඉඳි දවසක කණ්ඩ නැහැ කියලා දැවුණොත් බිම්මනක් වෙලා හරි අම්මා උපදී. බොල් කරල් ශේෂ වුණු පිටුරු මිටියක් වෙලා කමතේ මල් ලෙක කඳුළු කුසල් භාගයට හරලා කණ්ඩ දෙන්නට දෙයක් නැති විටදී බොල් වෙලා බිම්මනක් වෙලා හරි පිපෙන හැටි අම්මලා. ඒ නිසා අද ඉඳන් පුංචි ජීවිතේ වෙනස් කරගන්න මට ඕනකම තියෙන්නේ. ප්‍රචණ්ඩක් කියන මත්ද්‍රව්‍ය පැත්තට යන්න එපා මගේ රත්තරන් පුතේ. බාල වයස්කාර ප්‍රේමේ වචනින් මත ඇල්ල දාන්න අපේ. ඔයාගේ හොඳම කාලය ජීවත් වෙන හොඳම කාලේ ඉන්නේ අවුරුදු 20 පස්සේ. 18 පස්සේ. එදාට ජීවත් වෙන්න හිතනකොට ආපස්සට හැරිලා බලද්දි දෙයියනේ මම 14 15 16 දී විනාශ වෙලා යනවා. ඒක සාපයක් අපේ ජීවිතේ. අද ඉඳන් අපි වෙනස් කරගමු. හිතන විදිය වෙනස් කරගන්න. ඒ නිසා ඔව් මම වෙනස් වෙනවා කියලා